සුබ දවසක් සියලු දෙනාට. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ලේයර් විදියට රෙස්ටුරන්ට් බිරියානි හදන සරල විදිය. ඔයාලට මේක පාටි එකදී උත්සවයකදී වගේම රෑ කෑමකට හදාගන්න පුළුවන් හරිම රස කෑමක්. හරි අපි බලාගමු අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මම මෙතනදී අරන් තිනවා කීරි සම්බක් කිලෝ එකක්, චිකන් ග්‍රෑම් 500ක්, හොඳ හීනට ස්ලයිසස් කපාගත්තු බීලූණු ගෙඩි දෙකක්, අමු මිරිස් කරල් 10ක්, තක්කලි ගෙඩි 4ක් චොප් කරගෙන තියෙනවා මම. සාමාන්‍ය ලොකු අල ගෙඩි දෙකක්. ඔයාලට මෙතනදී අල අවශ්‍ය නම් ගන්නත් පුළුවන් නැත්නම් ගැටලුවක් නැහැ. මම මෙතනදී බිරියානි මසාලා මේ සැන්දි 3ක් අරන් තියෙනවා. ලුණු මේ සැන්දි එකහමාරක් අරන් තියෙනවා. තුන පහ මේ සැන්දි එකක්, කහ තේ හැඳි එකක්, මිරිස් කුඩු තේ හැඳි දෙකක්, කෑලි මිරිස් තේ හැඳි දෙකහමාරක්. මම මෙතනදී අරන් තියෙනවා අපගේ බිරියානි මිශ්‍රණයට එන පැකට් එකේ තියෙන කුළු බඩු ටික. මම මෙතනදී අරන් තියෙනවා උකු පොල් කිරි කෝප් එක සහ ජින්ජර් ගාර්ලික් පේස්ට් එක මේ සැන්දි දෙකක් අරන් තියෙනවා. ඔයාලට මේක චොප් කරලා ගන්නත් පුළුවන්. සහ පොල් තෙල්. හරිද අපි බලාගමු මේක කොහොමද හදන්නේ කියලා. හරි දැන් අපි මේ වගේ යට පළල් සහ ෆ්ලැට් භාජනයක් අරගෙන ඒක මද රස්නෙන් ලිපේ තියාගෙන අපි මේක අඩිය කවර් වෙන්න පොල් තෙල් දාගන්න ඕන. අඩිය කවර් වෙන්න දාගත්තාම තමයි මේක අඩිය අල්ලන්නේ නැත්තේ. අපි හදන චිකන් එක සහ බිරියානි එක. ඒකෙන් හින්දා ඔයාලා හොඳට අඩිය කවර් වෙන්න පොල් තෙල් ටිකක් දාගන්න. පොල් තෙල් ටික රත් වුණාට පස්සේ අපි කපාගත්ත ලුණු ටික මේකට ඇඩ් කරගෙන අපි රන් ඔන් පාට වෙනකම් මේක හිමීට මද රස්නේ මේක උයා ගන්න ඕන. අපි මෙතනදී ලුණු ටිකක් එකතු කරගන්නවා. එතකොට මේක ඉක්මනට රත්තරන් පාට වෙනවා. සාමාන්‍ය විනාඩි 5ක් 10ක් වගේ යනකොට මේක ගෝල්ඩන් කලර් එකකට එනවා. මම මෙතනදී පොඩි කොටසක් අයින් කරගන්නවා අන්තිමට ගානිෂ් එකට වගේ දාන්න. ඔයාලටත් කැමති නම් මෙතනදී පොඩි කෑල්ලක් අයින් කරගන්න පුළුවන්. හරි දැන් මම මෙතනදී ජින්ජර් ගාර්ලික් පේස්ට් එක මේකට ඇඩ් කරගන්නවා. ජින්ජර් ගාර්ලික් පේස්ට් එක ඇඩ් කරගෙන ඔයාලා විනාඩියක් විනාඩි දෙකක් වගේ මේකේ අමු ගතිය යනකම් මේක හොඳට කුක් කරගන්න. හරි විනාඩි දෙකක් ගියාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ තක්කාලි සහ අමු මිරිස් ටික මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ හොඳට තක්කාලි ටික හොඳට බේරි වෙනකම් වගේ මේක ඔයාලා හොඳට කුක් කරගන්නයි තියෙන්නේ. මේ ටික හදිස්සිය කරගන්න යන්න එපා. ඔයාලා හැමීට මද රස්නේ මේක හැමීට කරගන්න. හරි දැන් අපි මේකට අපේ කුළු බඩු ටික එකතු කරගන්නවා. මෙතනදී කුළු බඩු ටික එකතු කරගත්තාම මේකේ රස හොඳට මේකට එනවා. ඔයාලට මේක පොඩ්ඩක් අඩියල්ලනවා වගේ මේකේ මෙහෙම වතුර ටිකක් දාලා ඔයාලට ඒ ටික අයින් කරගන්න පුළුවන්. තක්කාලි ටික හොඳට ඉදුණාට පස්සේ අපි මෙතනදී බිරියානි මසාලා, ලූණු, තුන පහ සහ කහ කුඩු කියන ටික එකතු කරගන්නවා. අපි මෙතනදී මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතු කරගන්නේ නැහැ. මොකද තෙල් වලට රස්නේ තෙල් වලට එකපාරටම මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතු කරොත් මේක කර වෙන්න පුළුවන්. ඒකින්ද අපි අනිත් තුන පහ ටික මෙතෙන්ට එකතු කරලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. අපි මේක හොඳ කලර් එකක් යනකම් විනාඩි 2ක් 3ක් වගේ අතර කාලයක් මේක හොඳට උයා ගන්නවා. දැන් අපි මෙතනදී අපගේ උකු පොල් කිරි ටික මේකට එකතු කරගන්නවා. මේ ටිකත් හොඳට කලවම් කරලා අපි දැන් ඇඩ් කරගන්නවා අපගේ මිරිස් කුඩු සහ කෑලි මිරිස් ටික. මේ ටිකත් හොඳට කලවම් කරගන්න. හරි දැන් මම මෙතනදී අපගේ චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික සහ අල ටික මෙතනදී මම එකතු කරගන්නවා. මේ විදිහට දාලා කලවම් කරගන්න.
හරි දැන් අපි මේක යන්තම් කවර් වෙන්න අපි වතුර දාගන්නවා. ගොඩක් වතුර දාගන්න එපා. යන්තම් චිකන් ටික සහ අල ටික කවර් වෙන්න මේ විදිහට වතුර ටිකක් දාගන්න. හරි දැන් ඔයාලට මෙතනදී රස බලා ගන්න පුළුවන්. ඔයාලට මිරිස් ලුණු මොනවා හරි මදි වගේ නම් මෙතනදී දාගන්න පුළුවන්. මෙතනදී මට කෑලි මිරිස් ටිකක් මම මදිලා මෙතන දාගන්නවා. ඔයාලට මෙතනදී ලුණු සහ මිරිස් වගේ දේවල් පොඩ්ඩක් වැඩි වුණාට කමක් නැහැ. මොකද අපි පස්සේ මෙතනදී බත් ඇඩ් කරන හින්දා මෙතනදී පොඩ්ඩක් වෙනුනට කමක් නැහැ. ඔයාලා බත් ඇඩ් කරාට පස්සේ ඒක සාමාන්‍ය ගානට කවර් වෙන හින්දා. හරි දැන් ඔයාලා මේ වගේ මේක සීල් කරගන්න ඕන. සීල් කරගෙන ඔයාලා සාමාන්‍ය මද රස්නේ ඔයාලා මේක විනාඩි 20ක් වගේ කුක් කරගන්න. එක කුක් වුණාට පස්සේ ඔයාලා මේ වගේ වතුර භාජනයක් ගන්න. මම මෙතනදී ලුණු මේස හැඳි දෙකක් දාගන්නවා. ඔයාලට කැමති ප්‍රමාණයකට ලුණු දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් වතුර ලුණු රස එද්දි ඔයාලට මේක ලුණු ඇති. ඔයාලා මෙතනදී හාල් හොද ගන්නකොට හොඳට හොද ගන්න. මම 7-8 පාරක් වගේ හොදගත්තා. මේකේ වතුර වල සුදු පාට ගතිය යනකම්ම ඔයාලා මේක හොඳට හොද ගන්න. මේකේ සුදු පාට ගතිය තිබ්බොත් වතුර හොදනකොට මේක ඇලෙන ගතියක් එනවා. ඔයාලා මේ විදිහට හොඳට හොදගත්තාම හාල් ටික ඇලෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා මේ වගේ අර ලුණු දාගත්ත වතුරයකට ඒ හාල් ටික ඇඩ් කරගෙන මේ වගේ හිමීට හැඳි ගා ගන්න ගම මේක උයා ගන්නයි තියෙන්නේ. මේක අපි සම්පූර්ණයෙන්ම උයා ගන්න නැහැ. ඔයාලා මේ විදිහට ඔයාලා හැම වෙලාවෙම චෙක් කරන්න. ඔයාලට සාමාන්‍යයෙන් තේරෙනවා බත් එක හරියටම අඩු ගතිය හා ඉදීගෙන එන වෙලාවට ඔයාලා මේක වතුර ටික පෙරා ගන්න. මේ විදිහට එතකොට එනවා. හරි දැන් මේ අපගේ චිකන් එක දැන් ඉදිලායි තියෙන්නේ. ඔයාලට දැන් කරන්න තියෙන්නේ අර අපි යන්තම් හරියට කුක් වෙලා ගත්ත බත් ටික මේකට දාගන්න එක. එකපාර හලා ගන්න එපා. මේ වගේ හිමීට ටික ටික මේක ලේයර් එකට දාගන්න. ඔයාලට මෙතනදී කැමති ගානිෂ් එකක් ගන්න පුළුවන්. මම මෙතනදී අරන් තියෙනවා මින්ට් කොළ, රතු සහ කොළ කියන වර්ණක අරන් තියෙනවා. ඒ වර්ණක දාපුවාම ඔයාලට කඩේ වගේම රෙස්ටෝරන්ට් එකේ වගේම බිරියානියක් හදා ගන්න පුළුවන්. සහ මම මෙතනදී අරන් තියෙනවා මුද්දරස් පළම් සහ අපි කලින් අයින් කරගත්ත බෙදගත්ත ලුණු ටික. ඒ ටික මේ විදිහට දාගෙන ඔයාලා මේක අය සීල් කරගන්න ඕන. මේ විදිහට සීල් වෙන්න වහලා ඔයාලා ගින්දර අඩුම විදිහට තියාගෙන ඔයාලා මේක විනාඩි 20ක් වගේ කුක් කරගන්න ඕන. අඩුම ගින්දරෙන් තියාගන්න. ඊට වඩා වැඩි කරන්න එපා. ඔයාලා විනාඩි 20ක් ගියාට පස්සේ ගින්දරෙන් වහලා ඔයාලා තව විනාඩි 10ක් තියාගන්න. මේ සීල් එක අරින්න එපා. ඒ හුමාලෙන් මේක ඊට පස්සේ තව දුරටත් මේක ඉදෙන හින්දා ඊට පස්සේ ඔයාලට මේ වගේ මේක මේ පිළිගන්නවන්න පුළුවන්. හරි දැන් අපි අපගේ බිරියානි එක සාදාගෙන අවසන්. ඔයාලට තව දුරටත් මේ වගේ රෙස්ටෝරන්ට් රසට, රෙස්ටෝරන්ට් ක්වොලිටියට, රෙස්ටෝරන්ට් රෙසිපියට කෑම ගෙදරදීම හදා ගැනීමට දැන ගැනීමට අවශ්‍යයි නම් සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට රෙසිපි ගැන මොන හරි ගැටලු හෝ ගුණ දොස් තියෙනවා නම් ඒකේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක ගොඩක් වටිනවා. එහෙනම් ඔයාලා එහෙම උතර ඔයාලට සුබ දවසක්.